මා උපන්නේ රුහුණු ගිරුවාපත්තුවේ ඓතිහාසික වගේම සුන්දර ග්‍රාමීය පරිසරයක්. මම හැදුන වැඩුණේ දේශපාලන පරිසරයක. දේශපාලන හැලහැප්පීම් මැද. රුහුණේ සිංහයාගෙන් ආරම්භ වුණ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙක් මම. ඒ නිසාම දේශපාලනය මට අලුත් දෙයක් නෙවෙයි. දේශපාලන අභියෝග හමුවේ පලා යන්නෙක්ද නෙවෙයි. මම නාමල් රාජපක්ෂ. නීති හදාරපු වෘත්තිමය දේශපාලඥයෙක්. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ. කළ නොහැකියයි කීදේ කළ ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කළ ආශ්චර්යමත් සංවර්ධන යුගයක් නිර්මාණය කළ මහින්ද රාජපක්ෂගේ ලොකු පුතා මම. ඒ පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙනවා. බොහෝ දෙනා සිතන්නේ මහින්ද රාජපක්ෂගේ පුතා වීම නිසා අප අතිශය සුන්දර පහසු ජීවිතයක් ගත කරන බවයි. ඒත් ඒ සත්‍යයෙන් බොහෝ දුරස්. මගේ මෙන්ම පවුලේ අයගේද විශාල කැපකිරීමක් දේශපාලන ගමන පිටුපස සැඟවී තිබෙනවා. රාජපක්ෂවරු කියන්නේ ඉතිහාසය පුරාවටම බල දේශපාලනයකට එහා ගිය ජනහිතකාමී දේශපාලන කඳවුරක්. නිදහස් පක්ෂයේ SW.R.D. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් හා ඩී රාජපක්ෂ මගේ සීයා ගොඩනැගූ සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය හා දේශීය චින්තනය කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ගොඩනැගුණේ. අපි දේශීය සංස්කෘතියට ගරු කරන ප්‍රතිපත්තිගරුක පක්ෂයක්. සියවසකට වැඩි කාලයක සිට පැවත එන ඒ ප්‍රතිපත්තිමය පදනම දෙදරා යාමටදී බලා සිටීම මාහට කිසි දිනක කළ නොහැක්ක. එම නිසා සම්ප්‍රදායන් මෙන්ම උරුමයෙන්ද එන එම ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ අභියෝගාත්මක වක්කීම මම බාරගත්තා. මේ මගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂී අභියෝගාත්මක කඩිමක ආරම්භයයි. කිසි දින අප නොහල ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. මේ ඔබෙත් මගේත් මාතෘ භූමියයි. මේ අභියෝගාත්මක අවස්ථාවේ ඔබ වෙනුවෙන් මේ මාතෘ භූමිය වෙනුවෙන් මගේ උපරිමය ඉටු කරන බව මා ඔබට සහතික වෙනවා. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ මෙන් අප කිසි දිනක මේ මාතෘ භූමියට ද්‍රෝහි වී නැහැ. මේ මව්බිම වෙනුවෙන් අප විශ්වාස කළ ඔබ වෙනුවෙන් ඔව් මට එය කළ හැකි. ඒ අභියෝගයේ ජය ගන්න මට අවශ්‍ය ඔබේ විශ්වාසයත් ශක්තියත් පමණමයි. ඔබ සැමට තෙරුවන් සරණයි.